රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම එක්සත් ජාතික පක්ෂය විසින් හෙලා දැක තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බවයි. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් භයානක තත්ත්වය තම පක්ෂය දකින අතර සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සාමාන්‍යකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම් වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකි වනු ඇති බවත් එය ඉතා භයානක ප්‍රවණතාවයක් වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා සිටී. එක්සත් ජාතික පක්ෂය දැනුම් දෙන්නේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවයි. රජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දැඩි සුපරීක්ෂාකාරීව සිටින බවද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබේ.